සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ගයිස්. මම අද ටැස් ඇනලයිසිස් එක තමයි කියා දෙන්න හදන්නේ. හරිද? අපි ඉස්සල්ලා මේක ට්‍රයල් සිග්නල් එකක් බලන්න ඕන. අපි දැන් ඊළඟ විනාඩිය 3:45 නේ. 3:45 කියලා විනාඩිය තමයි සිග්නල් ට්‍රයල් සිග්නල් රවුන්ඩ් එක. හරිද? 3:45 කියන්නේ 3:44 55 3:45 තප්පර 0.54 පටන් ගන්න ඔඩ් එක 2 ප්ලස් යනවා කියලා හිතනවා. ඒක ගියේ නැත්තම් ඊළඟ ඔඩ් එකෙන් අනිවාර්යෙන් අදින්න ඕන. එහෙම ඇද්දේ නැත්තම් ආය අපි ට්‍රයිල් සිග්නල් එක තව වෙන ට්‍රයිල් සිග්නල් එකක් බලන්න ඕන. හරිද? නෝක ඇද්දේ නැහැ. ඊළඟ දැන් මේ පටන් ගන්න රවුන්ඩ් එකෙන් 2 ප්ලස් එකක් ඇද්දොත් මේක තමයි හරියන්නේ අපේ සිග්නල් රවුන්ඩ් එක ඇනලයිසිස් එක පටන් ගන්න ඕන විනාඩිය. ඔන්න ඇද්දේ නැහැ. මේ විනාඩියෙන් අපි නවත්තනවා. මේක ආය ට්‍රයිල් සිග්නල් එකක් ගන්න නැහැ. හරිද? තව ට්‍රයිල් සිග්නල් එකක් බලනවා අපි. අපි 3:46 බලමු. හරිද? 3:46 දැන් වෙන 3:45යි තප්පර 41 වෙලා. 3:46 කියන්නේ 3:45යි තප්පර 55ත් 3:46යි තප්පර 0.5ත් ඒ අතර පටන් ගන්න ඔඩ් එක හෝ ඊළඟට පටන් ගන්න ඔඩ් එක දෙක ප්ලස් යන්න ඕන. හරිද? මේක කලින් පටන් ගත්තේ මේ රවුන්ඩ් එක නෙවෙයි ඊළඟ රවුන්ඩ් එක. හරිද? ඔය දැන් පටන් රවුන්ඩ් එක හෝ ඊළඟ රවුන්ඩ් එක. දැන් පටන් රවුන්ඩ් එක හෝ ඊළඟ රවුන්ඩ් එක දෙක ප්ලස් යන්න ඕන. දෙක ප්ලස් ගියොත් අපි මේ සිග්නල් එක තමයි මේ විනාඩිය තමයි ඇනලයිස් කරන්න පටන් ගන්න විනාඩිය. හරිද? ඔන්න දෙක ප්ලස් ගියා. අපි දැන් 3:46 තමයි විනාඩිය. හරිද? අපි ඉස්සල්ලාම 3:46ට 3:46 නේ. 3:46 නේ අපේ විනාඩිය ආවේ. හරිද? මම මේ දෙක ප්ලස් යන ඔඩ් එක තමයි මෙයා කරන්නේ. හරිද? 3:46 නේ. ඊළඟ අපි බලන්න ඕන විනාඩි දෙකක් එකතු කරලා විනාඩිය 3:48. හරිද? ආයි මේක මාක් කරලා තියාගමු මේකෙන්. හරිද? ඊට පස්සේ 3:49 විනාඩි 3ක් එකතු කරලා මේ දෙකත් අපි බලන්න ඕනේ. මේ ඔක්කොම තාම ට්‍රයල් සිග්නල් යන්නේ. හරිද? නැත්නම් බෙට් කරන්න පටන් ගත්තේ නැහැ. 3:48 ඇද්දොත් ගයිස් 2 ප්ලස් ඒක තමයි සිග්නල් එක. හරිද? 3:49 ගැන ඊට පස්සේ අපි හිතන්නේ 3:49 ගියත් එකයි නැතත් එකයි. 3:49 හරිද? 3:48ට ලං වෙලා මම ඔයාලට මේක ඕපන් කරන්න ගයිස්. නැත්නම් වීඩියෝ එක දිග් ගෑස් වෙනවා. හරිද? හරිද? 3:48 කියන්නේ 3:47 තප්පර 55ත් 3:48 තප්පර 0.5ත් අතර පටන් ගන්න ඔඩ් එක. දැන් මේක 55න් පටන් ගත්තා. ඔයගොල්ලෝ දැක්කයිද? මේක 2 ප්ලස් ගියොත් මේක තමයි සිග්නල් එක. 2 ප්ලස් ගියා. හරිද? දැන් මෙතන ඉඳන් තමයි පටන් ගන්න. දැන් අපි ආය 49 ගැන හිතන්නේ. හරිද? 3:49 ගැන අපි හිතන්නේ. මේක ඩික් කරලා දැම්මා. හරිද? 3:49 ගැන ඒක ඩික් කරලා දැම්මා. 3:48 නේ දැන් විනාඩි දෙකක් තමයි අපි මෙතන එකතු කරේ. 3:46යි විනාඩි දෙක 3:48. දැන් විනාඩි 3ක් එකතු කරනවා. හරිද? 3:51. ඊට පස්සේ ආයි විනාඩි දෙකක් 3:53. ඊට පස්සේ ආයි විනාඩි 3ක් 3:56. ඔන්න තමයි ගයිස් යන්නේ. දැන් ඔයාලට මම මේක පෙන්නන්නම්. හරිද? 3:51 තමයි ඊළඟ සිග්නල් එක. මම පොඩ්ඩක් මේක ස්ටොප් කරනවා 3:48 වෙලාව. කියන්න ඕනේ ගයිස්. හරිද? මේක 2 ප්ලස් යන ඔඩ් එක තමයි මම කියන්නේ. හරිද? තව මේ ලොකු ඇනලයිස් එකක් තියෙනවා. රවුන්ඩ් නම්බර් එකත් එක්ක හිතා ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ හරියටම කියන්න බෑ, අනුමාන කරන්න පුළුවන් ඇනලයිසිස් එකකුත් තියෙනවා. ඒක මම මේ පිටට දෙන්නේ නැහැ. මේ ක්‍රමේ ලේසි ඔයගොල්ලන්ට මේ වින් එකක් ගන්න. මේ සිග්නල් 1යි 2යි මේ මෙතනින් තව සිග්නල් 3ක් තියෙනනේ. මම සිග්නල් 5ක් ඔයගොල්ලන්ට වින් කරලා පෙන්නන්න. 3:56 නේ. ඊළඟ 3:58 ඊළඟට 4:1. ඔයගොල්ලෝ ගොඩාක් හොඳයි එකත් 4ත් අතර පැය ගණන් සෙල්ලම් කරන්න. එකක් නෙවෙයි දෙකත් 4ත් අතර ආය රෑ 7ත් 9ත් අතර හොඳයි සෙල්ලම් කරන්න ක්‍රෑෂ් එක. ආය පාන්දර 4:00 ඉඳන් 7 විතර වෙනකන් සෙල්ලම් කරන්න හොඳයි ඔයගොල්ලන්ට. හරිද? මං කියා දුන්නේ දේවල් තේරුණා කියලා මං හිතනවා. තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් මොන මෙහෙජයක් දාන්න.
හරිද? ඔන්න ඒක ස්ටොප් කරනවා මම. 3:56 කියනවා නම් guys මම ස්ටොප් කරලා තියන්නම්. ඔන්න guys හරිද? 3:51 තමයි සිග්නල් එක. 3:51 කියන්නේ මම මේ රවුන්ඩ් දෙකයි බෙට් කරන්නේ. හරිද? රවුන්ඩ් දෙකයි බෙට් කරන්න ඕනේ මම මේ හදන ඇනලයිසිස් එක. හරිද? ලොස් එකක් ගියොත් ආයේ ඉතින් ඉങ്ങനെ ඩබල් කර කර යන්න එපා. ලොස් එකක් ගියොත් උඩරිම රවුන්ඩ් දෙකයි. ඊළඟ සිග්නල් එකට ඕගොල්ලෝ තව ඩබල් එකක් දාගන්න. හරිද? 3:51 නේ. 3:55ට තමයි පටන් ගන්නේ. 3:5යි තප්පර 55ත් 3:51යි තප්පර 0.5 අතර පටන් ගන්න ඔඩ් එක හෝ ඊළඟට පටන් ගන්න ඔඩ් එක මේක 2+ යන්න ඕන. හරිද? කැට දීලා කියන මේක 2+ යන්න ඕන. ඔයාලා බලාගෙන ඉන්න. දැකනේ guys 2+ ගියා. ඔයාලා බලන්න ඕන දැන් විනාඩිය ඔයගොල්ලෝ හදාගත්තනේ. දැන් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ඊළඟ 3:53 නේ සිග්නල් එක. 3:52යි තප්පර 55ත් 3:53යි තප්පර 0.5ත් අතර පටන් ගන්න ඔඩ් එක හෝ අතර පටන් ගන්න එක හෝ ඊළඟ පස්සේ ඒ පළවෙනි ඔඩ් එක ඊට පස්සේ පටන් ගන්න පුළුවන්. හරිද? ඒ දෙක හෝ ඒක හෝ ඊළඟට යන ඔඩ් එක තමයි අපි බලන්න ඕන. හරිද? ඔන්න guys. තව එකක් කියන්න ඕන guys. දැන් අපි ඔය මං දෙන සිග්නල් එකට හරිද? ඔයා හිතන්නකෝ ඔයා බෙට් කරන්න කලින් ඔඩ් එක ලොකු හයි ඔඩ් එකක් ගිහිල්ලා නම් තියෙන්නේ. ඒ ඔඩ් එකට මේ ඒ සිග්නල් එක සෙල්ලම් කරන්න යන්න එපා. මොකද ඒ විනාඩිය අනිවාර්යයෙන් ලොස් කරනවා. හරිද? ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා ඒ කියන්නේ ඇනලයිස් එකෙන් අනුමාන කරනවා. අපි කිසි වෙලාවක මේක හරියටම අනාගත දේවල් කියන්න බෑ. ඒ සිග්නල් එකට හයි ඔඩ් එකක් ගිහිල්ලා තිබ්බොත් ආයි ඒ සිග්නල් එක බලන්නවත් එපා. හරිද? ඉන්න 3:53 නේ තිබ්බේ. 3:52යි තප්පර 55ත් 3:53යි තප්පර 0.5ත් අතර පටන් ගන්න ඔඩ් එක දැන් අතර හෝ ඊට පස්සේ පටන් ගන්න ඔඩ් එක හෝ ඊළඟ ඔඩ් එක. ඔන්න ඊට පස්සේ තමයි මේ සිග්නල් ක්‍රෑෂ් වෙලා මෙයා වුනේ. හරිද? 2+ යන්න ඕන. මේක 2+ ගියේ නෑ ඊළඟ එක. ලොස් එකක් ගියොත් guys මේ ආයේ ඩබල් කර කර විනාඩිය ඇතුලේ සෙල්ලම් කරන්න යන්න එපා. හරිද? ඔන්න දැක guys 2+ ගියා. මේ සිග්නල් එක මන් මේ ඇනලයිස් එක කියලා දෙන 2+ යන්නේවා. හරිද? ඊළඟ සිග්නල් එක බලමු අපි. අන්න මේක මේව කරන්න. අපේ ඔන්න මේ පළවෙනි සිග්නල් එකත් වින් 3:53ත් වින්. ආයේ 56යි 58යි 4යි එක තමයි බලන්න තියෙන්නේ අපිට. හරිද? අපි ටිකක් බලමු. ඔන්න guys හරිද? 3:56 සිග්නල් එකත් අපි බලමු. මේ සිග්නල් ඔක්කොම පින් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. හරිද? මම මොකද guys මේ සතියේ එක දවසද guys ප්ලේ කරන්නේ. හරිද? ඒක නිසා මම මේකට බෙට් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ උනාට මේ වින් එකක් එනවනම්. හරිද? ඔන්න ඔයාගේ හයි ඔඩ් එක කියලා තිබ්බොත් guys මේ රවුන්ඩ් එක මේ බෙට් කරන්නේ නැහැ. ඔන්න බලන්න දෙකට අඩුවෙන් අනිවාර්යෙන් කඩලා දායි. හරිද? යන්න කඩන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොකද මේ යන්නේ සිග්නල් එකේ ඔඩ් එක. සිග්නල් එක නවින් guys. හරිද? ඔය දකින්න ඇති 55න් තප්පර 55න් තමයි පටන් ගත්තේ. 2+ ගියා. ඒ වගේ රවුන්ඩ් වලට අපි මේ රිස්ක් කරන් තමයි බෙට් කරන්නේ. ඒ වගේ රවුන්ඩ් වලට මන්නම් කියන බෙට් කරන්න යන්න එපා. බොහොම කලාතුරකින් තමයි ඔඩ් එකක් ඇද්දොත් අදින්නේ 2+. හරිද? මේකත් හයි ඔඩ් guys. හරිද? මේ සිග්නල් එකත් වින්. ඔයගොල්ලෝ දකින්න ඇති. හරිද? 3:56ත් වින්. දැන් 3:58 තියෙන්නේ. හරිද? 3:58 වෙනකන් අපි ඉමු. වීඩියෝ එක දික් වෙන හින්දා තමයි ඒ කියන්නේ මට මේක ෂෙයා කරගන්න අමාරු හින්දා තමයි guys මේ ස්ටොප් කර කර මම මේවා කරන්නේ. හරිද? ඒක කියන සැකයක් මේ සිග්නල් හදලා තියෙන guys අපි ට්‍රයිල් සිග්නල් එකක් බැලුවා. හරිද? ඒකට දෙකක් එකතු කරලා එක සිග්නල් එකක් ගත්තා. විනාඩි 3ක් එකතු කරලා තව සිග්නල් එකක් ගත්තා. හරිද? විනාඩි 2ක් එකතු කරලා සිග්නල් එක බැලුවා ඊට පස්සේ. ඒක වින් එකක් ගියොත් ආයෙ විනාඩි 3ක් එකතු කරලා බලන්න සිග්නල් එක ගැන හිතන්න එපා. ඒක වින් ගියත් එකයි නැතත් එකයි. හරිද? 3:48ට තමයි විනාඩි 2ක් එකතු කරලා ගත්තේ. ඊට 3:48ට
විනාඩි 3ක විතර. මෙතන 3:46ට විනාඩි 2ක විතර 3:48යි විනාඩි 3ක විතර 3:51යි. විනාඩි 2ක විතර 3:53යි විනාඩි 2ක විතර 3:53යි විනාඩි 3ක විතර 3:56යි. විනාඩි 2ක විතර 3:58යි විනාඩි 3ක විතර 3 මේ 4:1යි. විනාඩි 2ක විතර 3ක විතර 2ක විතර 3ක විතර. මෙහෙම තමයි බලන්න ඕනේ. දැන් ඔන්න 3:58 සිග්නල් එක බලන්න යන්න අපි. ඔන්න 3 ඔන්න ඔය රවුන්ඩ් එක ගයිස් හරිද? 2 ප්ලස් යන්න ඕන. ඔය රවුන්ඩ් එක හොය ඊළඟ එක. අන්න 2 ප්ලස් ගියා ගයිස්. හරිද? උපරිම මම මේ දෙන සිග්නල් එකට බෙට් කරන්න ඕන 1 ලොස් ගියොත් මේ උපරිම ඔඩ් 2යි. ඔඩ් 2කට තමයි මේ බෙට් ප්ලේස් කරන්න ඕන. ලොස් එකක් ගියොත් ගයිස් දැන් 100ක් දැම්මොත් ඒක ඩබල් කරලා රුපියල් 200. ඒතර රුපියල් 300 තමයි මේවා කරන්නේ. තව මම දැකලා තියෙන ඇනලයිස් කරන අය විනාඩියෙන් බෙට් කරන්න ඕන. හරිද? එතකොට ඔයා විනාඩියකට සාමාන්‍යයෙන් මේ ලොස්ම ගියොත් ඔඩ් 4ක් විතර යනවා. ඒතර රුපියල් 100ක් දැම්මා ඩබල් කරලා 200යි. 200 ඩබල් කරා 400යි. 400 ඩබල් කරා 800යි. ඒතර එකතු කරලා බලන්න කීයක් යනවා ගිහිල්ලා තියෙනවා. මේක ඔයගොල්ලෝ ගොඩක් ලේසි ඇනලයිස් ක්‍රමය. හරිද? මේක මම වීඩියෝ ෂෙයා කරන අය රෙකමන්ඩ් කරයි. ඒගොල්ලන්ගේ රෙකමන්ඩ් උනොත් මම ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්න. ඊළඟ 4:1ට තමයි තියෙන්නේ ගයිස්. හරිද? අපි ගිහිල්ලා සිග්නල් එක වින්දා ගමු. මොකද දැක්කනේ ගයිස් මම ඒක කැට තියලා පෙන්නනවා. කියන්නේ වීඩියෝ කරලා නම් පෙන්නනවා. ඔන්න සිග්නල් 4ක් වින්. 4:1 වෙනකන් ගයිස් මම පොඩ්ඩක් ස්ටොප් කරන්න ෂෙයා කරන්න මම ඔයගොල්ලෝ කලින් කිව්වා. ඔන්න ගයිස් 4:1 සිග්නල් එක බලන්න තමයි අපි යන්නේ. හරිද? 4:1 සිග්නල් එක තමයි බලන්න යන්නේ අපි. හරිද? ඔන්න දැන් බලමු. මේකක් කියලා එකක් ආවා ගයිස්. ඔය පටන් ගන්න ඔඩ්ඩේ ඔන්න 55න් තමයි පටන් ගන්න. හරිද? ඕක හෝ ඊළඟ එක. ඕක ලොස් එකක් ගියා. ඊළඟ එක. තප්පර 50 මේ තප්පර මේ මං දෙන්න තප්පර 10 ඇතුළත ගයිස් ඔඩ් 2ක් විතර පටන් ගන්නවා නම් ඔයගොල්ලෝ ඔඩ් 3ක් විතර බලන්න ඕන. හරිද? කියන්නේ එකෙන්ම කල්ලා දාන ප්‍රවණතාවය මේකත් එක්ක ඔන්න ඒක වින් ගයිස්. දැක්කනේ? නෑ කැට දීලා කියනවා ඒවත් වින්. ඔක්කොම වින්. මම ගෲප් එකට සිග්නල් දුන්නේ ඒකයි මේ ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තේ ගයිස්. හරිද? දැක්කනේ ඒක හයි ඔඩ්ම යන්නේ. මේ දෙන ඇනලයිස් ක්‍රමය ගොඩක් ලේසි. අන්න අදට එච්චරයි ගයිස්. මේ තව ඇනලයිස් ක්‍රමය මට හම්බුනොත් මම ඔයගොල්ලන්ට තව එවන්නම් ඒක. හරිද? එහෙනම් බුසරණයි.